අද බ්ලොග් එකේ නම් ඔයාලා නෙමෙයි අපිවත් හිතාගන්න බැරි දේවල් තමයි සිද්ධ වුනේ. ඉතින් බලන්න නූලෙන් බේරුණා වාහනේ පෙරලා ගන්නේ නැතුව. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වුණා. දවසක් වුණා මේ අමුතුම දවස. ඔන්න වෙසක් දවසේ අපි කෑගල්ල ඉඳලා කොළඹටම යන්න හදන්නේ. බඩුවගේකුත් තියෙනවා පිටපස්සේ. මොකද තව වැඩ ටිකකුත් තියෙනවා අපිට කරන්න. ඉතින් අද දවසේ vlog එක යන ගමන් අපිට හම්බෙන දන්සල් ඒ දේවලුත් එක්ක ඔයාලට අප්ඩේට් එකක් අරන් එන්න ඉන්නවා. ඉතින් මාත් එක්ක අද කෙවින් ඉන්නවා මල්ලි. ඒත් එක්කම තව යාළුවෙක් ඉන්නවා මගින් නගින්න. අපි එයාවත් ආවහම ගමන පටන් ගමු. අපි යනවා දැන් කෑගල්ලට ඉස්සරම වාහනේ charge කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අවිස්සාවෙල්ල හරහා කොළඹට යන්න plan කරලා තියෙන්නේ. ඔන්න ඉතින් ගමෙන් එළියට යන්න හදද්දිම සම්පූර්ණ ට්‍රැෆික් එකක් එක්ක පොලිමක් සෙට් වුණා. ඉතින් මේ දන්සලට අපි යන්න plan එකක් නැහැ. මොකද සෙනඟ වැඩි අපිට පරක් වෙනවා. අපි කෑගල්ලෙන් පස්සේ තියෙන දන්සල් ටික තමයි යන්නේ. හැබැයි ටවුන් එකට යන්නත් ලොකු වෙලාවක් යයි කියලා හිතනවා. මොකද ඒ තරමටම පාර බ්ලොක් වෙලා වාහන. ඉතින් ලොකු පාරක් නෙවෙයි. අද කෑගල්ලේ අපේ ගමේ ඉඳලා තමයි යන්න හදන්නේ. ඔන්න ඉතින් මේ වාහනේ charge කරගන්න දැම්ම මෙතන චුටි වෙලාවක් යයි charge කරලා ඉවර වෙනකොට දැනට 51ක් තියෙනවා. 80ක් විතර යනකම් තමයි charge කරගන්නේ. ඊට පස්සේ යනවා. මොකද 80න් පස්සේ charge කරන්න යනකොට ටිකක් වෙලාව වැඩියෙන් යනවා. එතන ඉඳලා සෑහෙන මං හිතන්නේ 80න් පස්සේ 100 වෙන්න විනාඩි 30කට වඩා යනවා. අර විනාඩි 20න් විතර වෙනවා. ඒ හින්දා තමයි අපි ඊට වඩා charge කරන්නේ නැත්තේ. පෙට්‍රෝල් තියෙන ඇති තරම්. ඒ වුණාට මේ දවස්වල පොලිම වැඩි හැමෝම පෙට්‍රෝල් ගහන හින්දා තමයි පෙට්‍රෝල් ගහන්නේ නැතුව යන්න plan කරේ. ඉතින් එහෙනම් charging ඉවර වෙලා අපි යනකොට කතා කරමු. අඹම්පිටිය charging center එකේ තමයි ඉන්නේ. ස්පෙෂල් charging center එක. එන්න අපේ කට්ටිය ඇතුලේ නිදහස භුක්ති විඳින ගමන් ඉන්නවා. බොහොම පිං හරි වාකටත් ගොඩාක් පින් අවස්ථලා ඉතින් සුපිරිම කඩලා දන්සලක් හම්බුණා. මාරවනසයි. දන්සල් ගොඩක් තිබුණා. හැබැයි අපි නැවැත්තුවේ නැහැ. මොකද පාර අයිනේ නවත්තන්න ඉඩ තිබුණේ නැහැ. ඉතින් මාර වාහන ගොඩක් තියෙන්නේ. හැබැයි මෙතන හොඳ ඉඩක් තිබුණ හින්දා මේ දන්සලේ නැවැත්තුවා. අපි බලමු තව දන්සල් කීයක් අපිට හම්බෙයිද මේ වගේ කියලා. ඉතින් මොන තවත් දන්සල. ඉවර මේ දන්සල් නම් ඉවර වෙනකොටම තමයි ආවේ. හැබැයි මාරම රස සව් එකක් තමයි තිබුණේ. ඉතින් ගොඩාක් දේවල් දාලා හදපු සව් එකක්. මල්ලි පිරිම එකක්. හරිය. මේක රස. ඒ දන්සල් දෙකෙන් පස්සේ අපි ආවා මෙන්න මේ ලොකේෂන් එකට. මොකද මගේ රට හිටපු යාළුවෙක් පොඩි gift එකක් කියලා තිබුණා. අන්න ඒක ගන්න තමයි මේ ආවේ. ඉතින් මේ gift එක ගොඩක් විශේෂ එකක්. මේක ගැන වීඩියෝ එකක් මේක දෙන වෙලාවට ඔයාලා වෙනුවෙන් අරන් එන්නම්. දැම්ම නෙවෙයි. Google Map එක දාගෙන අපි යන්න බැලුවේ මහරගමට. ඉතින් map එක දැම්මහම අපි ආපු පාර නෙවෙයි වෙන පාරක් පෙන්නවා. ඉතින් අපිටත් ලොකු වැඩක් නෑනේ අද දවසේ. ඉතින් අපි plan කරා මේ පාරේ යන්න කීයට හරි මහරගමට යන්න පුළුවන්. ඉතින් ඒ යන ගමන් තියෙන දන්සල් ටිකක් වැඳගෙන යන්න තමයි අපේ plan එක උනේ. හැබැයි ඉතින් අපි හිතුවේවත් නැති විදිහට මේ යනකොට මෙන්න මේ location එක අපිට හම්බුණා. යනකොට කන්ද උඩ වෙහෙරක් එක්ක පන්සලක් තියෙනවා දැක්කා. ඉතින් කෙවුනුත් කිව්වා අපි උඩට ගිහිල්ලා බලමු චුට්ටක්. ඇවිදින්න පොඩි වෙලාවක් නේ යන්නේ. මහා ලොකු දුරක් නෙවෙයි තිබුණේ. ඉතින් අපි තීරණය කරා ඒ වැඩේ කරන්න. හැබැයි අපි හිතුවට වඩා ලොකු වෙලාවක් උඩට යන්න තිබුණා. මොකද මේ පොඩි ගමන නෙවෙයි මේක කැලේ ඇතුලෙන් ගල් උඩින් ගල් ගෙවල් ඇතුලේ මාරම ගමනක් යන්න හම්බුණා. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න මේ ලොකේෂන් එක ඔයාලටත් මම කියන්නම් ඉවර වෙලා මොකද්ද මේ තැන කියලා.
මේක මෙන්න මේ වගේ ඇතුළට රිංගල යන්න තැන් ගොඩාක් තිබුණා. ඉතින් මේකෙන් ගියාම එලිමහනකට ආවා. එතන නම් තව හදන ගමන් තිබුණේ. ඒතන විත්වල ගහලා තිබුණා මේ තැන මේවා තමයි හදන්නේ කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ජීවිත කතාවේ තිබුණ විශේෂ දවස් තමයි එතන ඒගොල්ලෝ නිර්මාණය කරන්න ප්ලෑන් කරලා තිබුණේ. ඇතරේ ගුහාව ඇතුලෙන් යනකොට තව ගුහා ගොඩක් තිබුණේ. ඇතුලෙන් යනකොට මේ වගේ දුෂ්කර ක්‍රියා කරපු අවධිය නිරූපණය කරන දේවල් හදලා තිබුණා. ඉතින් තවත් කටක් ඇතුලෙන් ඔන්න ඔහොම යනකොට මෙතරින් ගිහිල්ලා ගල් ගුහා ගල් අතරින් තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සන ලොකේෂන් එකක්. ඒ වගේම තමයි බුදු පිළිම සහ ඒ වගේ පිළිම ගොඩක් මෙතන හදලා තිබුණා. ඒවත් හරිම ක්වොලිටි එකට ලස්සනට හදලා තියෙනවා. අර මයින්ඩ් එක රිලැක්ස් වෙන විදිහේ තැනක් කියලා කියන්න පුළුවන්. මොකද කැලෑව ඇතුලෙන් ගස් අස්සෙන් ගල් අස්සෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේක මේ කොළඹාවට තියෙන ලොකේෂන් එකක්. හරි. ඒ වගේ මේ වගේ හරි ලස්සන ලුක් එකක් තියෙනවා. හරි. කාම් ලුක් එකක් තියෙන මෙතන නිර්මාණය කරලා තිබුණා. දැන් අපි පොඩි දුරයින් උඩට ආවේ. හැබැයි ඒක නැවතුනේ නෑ. මෙතන ඉඳලා උඩට පඩිපෙල් වල ගල් දිගේ යන්න තිබුණා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් තව ටිකකින්. හිතනවට වඩා ලොකු දුරක් මේ විදිහට අපි ගියා. අපිටත් තේරුනේ නෑ. ඇත්තටම මහන්සියක් දැනුනේ නෑ. හැබැයි අවසාන තැනට ගිහිල්ලා බලපුවම තමයි අපිටත් තේරුනේ අපි සෑහෙන උඩට ඇවිල්ලා නේද කියලා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දැනටම අපි මේන් රෝඩ් එකේ ඉඳලා ලොකු දුරකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් නවතින්නේ නෑ. ඇත්තටම මේ වගේ දෙගුණයකට වඩා ලොකු දුරක් මම හිතන්නේ අපි උඩට ගියා. උල්හරිනම් ටිකක් කොන්ක්‍රීට් එහෙම වැඩිපුර පේන්න තිබුණට මෙතනින් එහා පැත්තට යන්න ගත්තට පස්සේ මාරම වයිබ් එකක් තමයි තිබුණේ. මොකද සම්පූර්ණයෙන්ම අර ගස් අස්සෙන් ගල් උඩින් පැනගෙන යන්න තමයි තිබුණේ. ඉතින් හොඳම දේ තමයි යන්න ඕන පාර සම්පූර්ණයෙන් මාක් කරලා තියෙනවා. ඒතකොට ඊතල දිගේ යන්න ඕනේ. අනිත් පැත්තට එන්න බෑ. ඉතින් කවුරු හරි මේ ගමන පටන් ගත්තොත් එයාට මේ රවුම යන්න සිද්ධ වෙනවා. හරි. ඉතින් මේ ඒ ඇතුලේ දැක්ක ලස්සන ලොකේෂන් එක. ගල වැටිනවටනේ. මේ වගේ මේ පිළිම හදලා අර ඒ අවස්ථාව නිරූපණය කරන්න ගල් උඩ හදලා තියෙනවා. ඒක මාරම ලස්සන තැනක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මම කොළඹට ඉන්නවා නම් ෆ්‍රී වෙලාවක ගිහිල්ලා බලන්න. පඩිපෙල් නැගගෙන ගල් උඩින් තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි වතුර බෝතලයක්වත් අරන් ආවේ නැහැ. මොකද අපිවත් දැනන් හිටියේ නැහැ මෙච්චර උඩට මේක යන්න වෙයි කියලා. ඉතින් මේ නිර්මාණ කරපු අයත් ඒවා මාරම ක්වොලිටි එකට කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක අර හරිම ලස්සන විදිහට අපි යන පාත් එකේ තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ මෙන්න මේ වගේ ගල් ලොකු කළු ගලක් අයිනෙන් හරි පාර හදලා තියෙන උඩට යන්න. ඉතින් ආරක්ෂාවට වැටක් දාලා මේ දේවල් කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඉතින් මේකේ මෙහෙම ගියාට පස්සේ අපි දන්නේම නැතුව සෑහෙන උඩ ලොකේෂන් එකකට එන්න පුළුවන්කම ලැබුණා. වයසක අය පවා යනවා මෙතනින්. මොකද උදව්වක් දුන්නොත් යන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ අමාරු නෑ පාර කැලේ ඇතුලින් වුණාට. මොකද යකට බටේ අල්ලගෙන යන්න පුළුවන්. ඉතින් මෙහෙම උඩටම ගියාම තමයි අපි හිතන්නේවත් නැති විදිහේ මාරම ලස්සන ලොකේෂන් එකකට අපිට එන්න පුළුවන් වුණේ. ඉතින් එතෙන් ගියාම ආට බලා ගන්න පුළුවන් කොච්චර එතන ලස්සනයිද කියලා. ඉතින් ඔය විදිහට උඩට මාවහම තමයි මෙන්න මෙතන හම්බුනේ. මේක මාරම ලස්සනයි. හිතුවට වඩා සෑහෙන උඩකින් ඔයාලට පේනවා. අන්න අර පහළ ඒරියා එකේ තමයි අතරම අපි වාහනේ නවත්තලා ආවේ. ඒ ලෙවල් එකෙන්. ඒතර බලන්න කොච්චර උඩට ඇවිල්ලාද කියලා. අතන මහන්සියක් දැනුනේ නැති වුණාට හැමෝටම දාඩිය දාලා තිබුණා. ඉතින් වතුර බෝතලයක්වත් අපි අරගෙන ආවේ නැහැ. ඒත් එක්කම මෙන්න මෙතන පහළ පොඩි කඩයක් තිබුණා. ඉතින් අපි ඒ පැත්තට ගියා. කන්න මොන හරි අරන් බොන්නත් දෙයක් ගන්න. පෑන්කෙක් 3යි උඳු වැඩේ 3යි පේන්ටි 3යි. ප්ලේන්ටි තිබුණේ නැහැ. හැබැයි ඒ වගේම තමයි අපි ගත්ත දේවල් වලට අමතරව සෑහෙන ගොඩක් දේවල් කෑවා. මොකද ඒවා ඒ තරම් රසට තිබුණ හින්දා අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේ පැත්තට ආවොත්. එතනින් පස්සේ තවත් උඩට යන්න පාර තිබුණා. අපි ඉතල දිගේම ගියා. එතකොට මෙන්න මේ වගේ තැනකුත් අපි දැක්ක. මේ හරිය තව පොඩි පොඩි බිල්ඩින්ස් ඒ වගේ දේවල් තිබුණා. හැබැයි අපේ ලොකුම ආසාව තිබ්බේ මේ කැලේ ඇතුලෙන් ඇවිදින එක. ඉතින් අපි සමහර දේවල් බලන්න නැතුව ඇවිද මොකද වෙලාවත් ඒ වෙනකොට පරක් වෙලා තිබ්බේ. මෙතනින් පල්ලේ තමයි ආහනේ තියෙන්නේ. අතන පොල් ගහ. වැරදි පැත්තට ගිහිල්ලා බලන්න.
කරන්න එපා යන්න එපා කියන දේවල් කරලා බලන්න අපි හරි දක්ෂ මිනිස්සුනේ. ඉතින් මේ ඒ වගේ චුටි කලකුඩින් ගියප එකක්. හැබැයි මේක නෙමෙයි අපි අද දවසේ මේ vlog එකේ අගට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි යන්න එපා කියන පාරවල් වල ගිහිල්ලා කරගත්ත ලොකුම මෝඩ වැඩක්. ඉතින් වාහනේ එතෙන්දි ප්‍රශ්නයකට මුහුණ දුන්නා. බලන්නකෝ. පා කියලා දේවමයි කරන්නේ. ඉතින් අර උසම තැන් වලින් පස්සේ ටික ටික පහළට යන්න තමයි තිබුණේ. ඉතින් මේ හරියට ලස්සන පුදු පිළිම ගොඩක් හදලා තිබුණා. ඒ වගේම පොඩි පොකුණක්, ඒ වගේම මෙතනින් පස්සේ ලොකු ගලක් දිගේ පහළට බහින්න තමයි තිබුණේ. මේ හරිය ගොඩක් අය නැතිලා අර ගිමන් හරින ගමන් හිටියත් අපි දැක්කා. ඉතින් මේ තමයි ඇඹලව රත්ගල් වෙහෙර. ඓතිහාසික ඇඹලව රත්ගල් වෙහෙර. එහෙම නැත්නම් ඇඹුල්ගම රජමහා විහාරය කියලා කියන්නත් පුළුවන්. ඇඹුල්ගම හංවැල්ලේ තමයි තියෙන්නේ. ඉතින් කොළඹවට ඉන්න කෙනෙක් නම් බොහොම ලේසියෙන් එන්න පුළුවන් තැනක් විදිහට තමයි මම නම් මේක දකින්නේ. ඉතින් අපි අහම්බෙන් තමයි මේ කොළඹ තොට අභිමානය ඓතිහාසික ඇඹලව රත්ගල් වෙහෙර දැක්කේ. ඉතින් එතෙන් ගිහිල්ලා ඒ දේවල් බලලා ඔක්කොම කරලා ඉතින් මෙහෙම පහළට ආවා. ඉතින් ලොකු ජර්නි එකක් ලොකු වෙලාවක් ගියා මේ ගමනට. එතනින් පස්සේ ඉතින් අපි වාහනය අරන් පිටත් වුණා. හැබැයි මෙතෙන්දි තමයි අපි ඔක්කොම දේවල් ටික වරද්දාගත්තේ. මට දිවෙනවා අර කන්න දින්නේ ඉතින් අද දවසේ කීප වතාවක්ම Google Map එකෙන් ගොඩාක් දුර පාරවල් පෙන්නපු හින්දා අපි මැප් එක බලද්දි ලොකු රවුමකින් තමයි එන්න තිබුණේ. හැබැයි මැදින් ෂෝට්කට් එකක්. ඉතින් ෂෝට්කට් එකට දාන තැන තමයි ඔයාලා ඉස්සෙල්ලා දැක්කේ. ඇත්තටම වාහනේ යන්න පුළුවන් ලෙවල් එකකින් පාර තිබුණත් අපි ඇතුළට එද්දි නම් හිතා ගන්න බැරි විදිහට පාර පොඩි වුණා. ඔයාලා බලා ගන්න පුළුවන් කැමරා වලින් පෙන්නන විදිහ හරියටම පාරේ සයිස් එකටමයි වාහනේ තිබුණේ. චුට්ටක් එහෙම වුණත් එළියට පයින් ගන්න තමයි තිබුණේ. ඉතින් එහෙම තියාගෙන අපි වෙලාවට කැමරා ටිකක් තිබුණ හින්දා එකකින් බලාගෙන හිමින් ගියා. ඉතින් මෙහෙම ගිහිල්ලා එක තැනකින් අපි ගන්නකොට ඔන්න ඔය ඉස්සරහ වංගුවේ තමයි අපිට බය හිතනම දේ සිද්ධ වුණේ. ඉතින් ඒ වෙලාවේ අපි අපු යම් ලෙවල් එකක වේගකින් ආපු හින්දා යන්තම් බේරුණා. හැර නැත්තම් එහෙම ලොකු ප්‍රශ්නයක් ඔතෙන්දී අපිට වෙන්න තිබුණා. ඔයාලා දකින්න ඇති පාරේ එක රෝදයක් කෙලිම පාරෙන් එළියට පයින්නවා. එතන පස් කැඩලා තමයි ගිහිල්ලා තිබුණේ. එකපාරට වැටෙනවා. ඉතින් වාහනේ යන ගමන් තිබුණ හින්දා ෆෝයිල් හින්දා ඇදිලා ආවත් එහෙම නැත්තම් සෑහෙන ඩැමේජ් එකක් එහෙම නැත්තම් පෙරලෙන්න උනත් ඉඩ තිබුණ තැන. එතනින් පස්සේ තමයි ඊළඟ ලොකුම ප්‍රශ්නේ තමයි පාරේ යන්න බැරි තරමටම පාර පොඩි වුණා. මෙන්න මෙතන ඉතින් වාහනේ සයිඩ් මිරර් එකක් චුට්ටක් ඔය මේ චූටි තැනක වැදුණා. ඒක ලොකු ඩැමේජ් එකක් නොවුනත් ඉතින් අපරාධේ. ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි. Google Map එකෙන් පෙන්නනෝ නම් පාරවල් ඒ පාරෙන්ම යන්නේ කොහොඳයි. ඒව දුර වුණත් මේ වගේ මෝඩ වැඩ ගොන් වැඩක් කරන්නේ නැතුව. ඉතින් අපි මේ පාරට වාහනේ දාන්න හදද්දි මේකේ වාහනයක් එනවා දැක්කා. ඒ හින්දාම තමයි අපිත් දැන් මෙහෙන වාහනයක් යන්න පුළුවන් ඇති කියලා. පස්සේ තමයි තේරුනේ මේ ළඟ තිබුණ ගෙදරක වාහනයක් වෙන්න ඇති ඇවිල්ලා තියෙන කියලා. මොකද මේක හරහා සම්පූර්ණයෙන්ම වාහනයක් යන්නේ නැතුව ඇති. ඉතින් ඔන්න ඔය වගේ සෑහෙන දේකුත් එක්ක අනවශ්‍ය පියදන් ටිකකුත් හදාගත්ත වාහනේ පොඩි රිපෙයාර් එකක් කරන්න වෙනවා. හිරුණ තැනක් තියෙනවා. ලොකු දෙයක් නෙවෙයි වුණත් අපරාධයක්. ඉතින් අද දවස ගත්තොත් එහෙම පන්සල් වලට ගියා, දන්සල් වලට ගියා. ඒ වගේම ත්‍රාසයේ බීතිය ඔය දේවලුත් ඇති වුණා මේ ගමනත් එක්ක. ඉතින් චූටි ජර්නි එකක්. එතනින් පස්සේ අපි කෙලින්ම මහරගමට මැප් එකේ පෙන්නපු විදිහටම යන්න තීරණය කරා. හැබැයි යන ගමන් කිල්සක දැක්කා. කිල්සකේ charging center එකකුත් තිබුණේ හින්දා අපි තීරණය කරා මොනවා හරි බීලා වාහනේ charge කරගෙන යමු කියලා. මොකද එතකොට අපිට රැට තොරම් බලන්න එහෙම එළියට යනවා නම් ඒක use කරන්න පුළුවන් නේ. ඉතින් charge එකට දාලා කොහොමත් සාමාන්‍ය විනාඩි 40ක් පැයක් යනවා ෆුල්ම charge වෙනවා නම් උදේ වගේම තමයි. හැබැයි 180ක් charge කරගන්න plan එක තමයි අපිට තිබුණේ. ඉතින් charge එකට දාලා මෙන්න මේ පිටිපස්සේ ඉඳගෙන කයියක් ගහගෙන කට්ටියම හිටියා charge වෙලා ඉවර වෙනකන්. හැබැයි එකම දේ උනේ ටික වෙලාවකට පස්සේ power cut එකක් ආවා. ඉතින් power cut එක ඇවිල්ලා ආයෙ වුණත් ජෙනි වලින් තමයි ඔන්නලා තිබුණේ. එතකොට charge කරන්න දෙන්නේ නැහැ. ඒ හින්දා අපි මොකද කරේ කතා කර ඉඳලා ඒ දේවල් ඉවර වෙලා charging වැඩේ මට මතක විදිහට 60ක 70ක වගේ charge එකක් තමයි අපිට කරගන්න හම්බුනේ. හැබැයි ඉතින් ඇති ඒ ගමන් ටිකට මොකද කිලෝමීටර් 95කට වැඩි යන්න පුළුවන් ෆුල් charge එකෙන්. සාමාන්‍යයෙන් ওই වගේ level එකේ charge එකකින් කිලෝමීටර් 80ක් විතර යන්න පුළුවන්. ඉතින් ඒ හින්දාම අපි තීරණය කරා එහෙනම් අපි දැන් පිටත් වෙලා යමු කියලා. ඉතින් පිටත් වෙලා අපි එන ගමන් පාරේ තිබුණ දේවලුත් බලාගෙන ආවා. ඒ අතරේ දැන් ගේ ළඟටම එනකොට තමයි දැක්කේ ගෙවල් ළඟම පොඩි තොරණක් තිබුණා. මෙන්න මේක. ඉතින් අපි මුලින්ම කරේ ගෙදරට ගිහිල්ලා ගෙදර වාහනේ පාක් කරලා ඉවර වෙලා
මෙන්න මේ තොරණ බලන්න ආපහු පයින් ආවා. ඉතින් ලොකු දුරක් නෙමෙයි. ඉතින් ආවම එක පොඩි තොරණ රැට කන්න දේවලුත් ඕන වුණා. දන්සල් තියද නැති කියලා හරියටම ෂුවර් එකක් තිබුණ නැති හින්දා බැලුවත් කන්න මේ හරිය දෙයක් තිබුණේ නැහැ. ඉතින් තොරණ පොඩි වුණත් හරි ලස්සනට ඒක නිර්මාණය කරලා තිබුණා. ඒ වගේම තමයි මේ තොරණට පාරෙන් අනිත් පැත්තේ ගෙදරක තුන්වෙනි වතාවටත් මෙන්න මේ වගේ කැරකෙන කූඩුවක් පොඩියට හදලා තිබුණා. ඒක මාරම ලස්සනයි පොඩි වුණාට. ඉතින් ඒගොල්ලෝ අවුරුදු කිහිපයක්ම මේ විදිහේ කැරකෙන කූඩුව හදලා තිබුණා. එතන පෝස්ට් එකක් දාලා තිබුණා. ඒකේ තිබුණා ඒ විදිහට කලින් අවුරුදු 12 හදපු ඒ වගේ ෆොටෝස් දාලා. ඊට පස්සේ අපි කරේ මහරගමට යන එක. ඉතින් මහරගමට යන්න කීල්ස් එකේ වෙන කීල්ස් එකක් තියෙනවා. ඒ කීල්ස් එකේ අපේ වාහනේ පාක් කරලා ඉවරලා ගියා. ඉතින් යන අතරතුර මෙන්න මේ වගේ දැවන්ත තොරණක් අපිට බලා ගන්න හමුණා. ඉතින් ඒ තොරණත් බලලා ඊට පස්සේ රැයට කන්න කඩෙන් ගත්තා. මොකද දන්සල් වල ලොකු පොලිමක් තිබුණත් අපි ඒවට යන්නේ නැතුව එන්න තීරණය කරා. මොකද ප්ලෑන් කරපු තව වැඩ ටිකක් කරන්න තිබුණ නිසා. ඉතින් කෑමත් අරගෙන ආපහු ආවා අපේ වාහනේ ගාවට කීල්ස් එකට. ඉතින් එතනින් පස්සේ අපි ගෙදර ගිය එක තමයි මේ දවසේ සිද්ධ වුණේ. ඉතින් මේක ඇවිල්ලා වෙසක් බලන්න ප්ලෑන් කරගත්ත ගමන නොවුනත් අපිට කෑගල්ල ඉඳලා මහරගමට එන්න ඕමනාව තිබුණා. වැඩ තිබුණ නිසා ඊළඟ සතියේ ඒ හින්දා අපිට හම්බුන දන්සල් පන්සල් සහ ජර්නි එක තමයි අද දවසේ ඔයාලා දැක්කේ. ඉතින් අනිවාර්යෙන්ම අපිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාලා තියන්න. ඉස්සරහට මේ වගේ ජර්නි ඒ වගේම අපි ට්‍රේඩින් වලින් මේ ගමන ආවේ කොහොමද මේ හැමදේම මේ channel එකේ share කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොටිවේෂන් එකකුත් එක්කම